රජසැප නිවුස් ෆීඩ් 1 pm. අයිබෝන් සුබ දහවලක් ඉතින් ඔන්න ඊයේ විශේෂ දිනයක් කතරගමට මොකද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔන්න කතරගමට ඊයේ සම්ප්‍රාප්ත වුණා වගේම පෙරහැරටත් සහභාගී වුණා. ඉතින් ඔබ පසුබිමෙන් දකින්නේ මේ ඒ අවස්ථාව. ඉතින් ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2026 ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා පෙරහැර ඊයේ 29 වෙනිදා රාත්‍රියේ වීදි සංචාරය කෙරුණා. ඉතින් පෙරහැර නැරඹීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක් වුණ බව. ඉතින් ඒ වගේම ඊයේ 29 පස්වරුවේ ඓතිහාසික කිරිවෙහෙර රජ මහා විහාරයේ වෙත ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක ඓතිහාසික කිරිවෙහෙර රජ මහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමිපාණන් වහන්සේ බැහැ ආශිර්වාද ලබාගත් අයුරුත් දැක ගන්න පුළුවන් අපිට. ඉතින් අනතුරුව දහස් සංඛ්‍යාත ජනතාව සමග පෙරහැර නැරඹීමට ජනාධිපතිවරයා එක් වුණා. ඉතින් ඓතිහාසික කිරිවෙහෙර අභියස පැවති ආගමික වතාවත් වලට සහභාගී වූ ජනාධිපතිවරයා හස්තිරාජා මත සදාතුක කරඬුව තැන්පත් කිරීමේ අවස්ථාවට එක් වුණා. ඉතින් මේ අතර කිරිවෙහෙර පරිශ්‍රයේ විදුලි ආලෝකය විවෘත කිරීම ජනාධිපතිවරයා අතින් සිදු වුණා. ඉතින් ඉන් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේ රටේ සියලු ජන කොට්ටාශවලට අයත් ජනතාව එකම පුදබිමකට කැඳවන මෙම ඓතිහාසික අවස්ථාව අපේ රටේ ජාතික අනන්‍යතාවය මෙන්ම ජාතික සමගිය පිළිබිඹු කරන අවස්ථාවක් බවටයි ඕනෑම රටක සංවර්ධනයේදී ඒ රට සහ සමාජය ගොඩනැගුණු ඓතිහාසික සංස්කෘතිකමය පදනම වැදගත් බවත් ඔහු පවසනවා. ලෝකය මොනතරම් පරිවර්තන ඇති කර ගත්තද අපේ රට ඉදිරියට යා යුතු වන්නේ රටේ ඓතිහාසික පවුරු පදනම් ආරක්ෂා කර ගනිමින් බවත් මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ඓතිහාසික සංස්කෘතික උරුමය සහ මාතෘභූමිය සමග ජනතාවගේ කේන්ද්‍රීය සබඳතාව පෙන්눔 කරන ඉතාමත් වැදගත් අවස්ථාවක් ලෙස මෙම ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය හඳුන්වා දිය හැකි බවටයි ඔහු එහිදී පැවසු. වසර 2187ක් මේ මහා කලා මංගල්‍යය පවතිනවා. වසර 2000කට අධික කාලයක් අවිච්චිවින්නව යම් කාර්යයක් සංස්කෘතික උත්සවයක් පවතිනවා නම් එය මොනතරම් ගැඹුරු සංස්කෘතික පදනමක් නිර්මාණය කරනවාද යන්න අවබෝධය කරගත හැකි බව අපේ පරම්පරා ගණනාවක් මේ ඓතිහාසික මංගල්‍යය සමග සම්බන්ධ වී තිබෙන බව ඔහු කියනවා. ඉතින් සමාජයක් පවතින්නේ එම සංස්කෘතික උරුමයන් සමග අවිච්චිවින්නව පැවතුනහොත් පමණයි කියලා ඔහු කියන කාරණාවක්. ඉතින් ඒ නිසා වාර්ෂිකව පවත්වන රුහුණු කතරගම මහා දේවාලයේ මෙම පෙරහැර මංගල්‍යයේ ඓතිහාසික උරුමය සහ අපේ රට ගොඩනැගී තිබෙන සංස්කෘතික පදනම ආරක්ෂා කරගනිමින් අනාගත පරපුර වෙනුවෙන් එම සංස්කෘතික උරුමයන් උපරිම කර දෙන ඉතාමත් ඓතිහාසික අවස්ථාවක් බව ඔහු වැඩිදුරටත් එහිදී සඳහන් කරා. පාදයාත්‍රා වෙන කට්ටියද කැලේ ඇතුලේ
මහත්මියා මස්සේ වැඩමවා වදාළ මොහොත ඔබට දැන් දකින්න ලැබෙනවා. මේ පූජනීය වන්දනීය මොහොත අපිට උත්හවන්නේ ධම්මං සරණං ගච්ඡාමි අතියම්පි ධම්මං සංදේශීය ජනාධිපතිතුමන් වෙත පිළිගන්වන අවස්ථාව එය සහභාගී වීම මේ සංවිධානය කිරීම සඳහා දායකත්වය ලබා දීම මේ සියල්ල සිහිපත් කරමි. කොළඹ ඩොක්යාඩ් සමාගම දැවන්ත ලාභ ලැබීමේ මාවතකට පැමිණ බව කියනවා නැව් අලුත් වැඩියාවෙන් වාර්තාගත ආදායමක් බව තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. ඉතින් පසුගිය වසරේ වාර්තා වූ දැවන්ත අලාභයෙන් මිදී කොළඹ ඩොක්යාඩ් PLC සමාගම දෙවනි කාර්තුවේදී නැවතත් ලාභ ලබන තත්ත්වයට පැමිණ තිබෙන බව තමයි කියන්නේ. කොළඹ ව්‍යාපාරික වස්තු හුවමාරුව වෙත ඉදිරිපත් කර ඇති වාර්තාවලට අනුව ජුනි මාසයෙන් අවසන් වූ තෙමස්ස සඳහා සමාගම රුපියල් මිලියන 80.2ක සුද්ධ ලාභයක් වාර්තා කර ඇති බව තමයි දැනගන්න ලැබෙන්නේ. අදාළ කාලච්ඡේදයේ සමාගම රුපියල් මිලියන 813.4ක අලාභයක් වාර්තා කර තිබුණා. ඉතින් සමාගම සමස්ත ආදායම 6.8කින් පහත වැටි රුපියල් බිලියන 5.84ක් ලෙස සටහන් වුවද විකුණුම් පිරිවැය 21.8 රජ සැප නිවුස් ෆීඩ් 1 PM